අද ජාත්‍යන්තර සාම දිනය. සාම දිනය සමරනකොට අපි හිතන්න ඕන සැබෑ සාමය කියන්නේ මොකක්ද කියලා. සැබෑ සාමය කියලා කියන්නේ හිංසනය, ගැටුම් නොමැතිවීම පමණක්ද? ශ්‍රී ලංකාව වගේ විවිධ ජාතීන්ට අයත් විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන විවිධ සංස්කෘතීන් වලින් පෝෂණය වෙච්ච සාමකාමී සමාජයක අවබෝධාත්මකව අපි හැමෝටම එක හා සමානව අයිතිවාසිකම් භුක්ති විඳිමින් ජීවත් වීම ඉතාම වැදගත් වෙනවා. අද ලෝක සාම දිනය සමරන තේමාව තමයි සාමකාමී ලෝකයක් සඳහා දැන්ම ක්‍රියා කරන්න කියන තේමාව. සර්වෝදය ව්‍යාපාරය දශක 6කට වැඩි කාලයක් මේ සඳහා කැප වුණා. අපි මුලින්ම විශ්වාස කරේ පවතින සාමයක් ඇති වෙන්නට නම් හොඳ ධනාත්මක ජන විඥානයක් තිබිය යුතුයි කියන එක. ඒ වගේම අපේ රටේ ජීවත් වෙන හැම දිනාගෙම මූලික මානුෂික අවශ්‍යතා සම්පූර්ණ වෙන්න ඕන කියන එක. ඒ නිසා ආර්ථිකය වැදගත් වුණා දෙවනුව. තුන්වෙනුව අපි සියලු දෙනාටම සම අයිතිවාසිකම් භුක්ති විඳිමින් උනුනුන්ට ගෞරව කරමින් අනික් අයගේත් අයිතිවාසිකම් සඳහා අපිම කැපවෙන අපේ වගකීම් අපි ඉටු කරන පාලන ක්‍රමයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පැවතිය යුතුයි කියන එක. ඒ නිසා විඥානය, ආර්ථිකය සහ බලය කියන මේ අංශ තුනෙන්ම විවිධ ක්‍රියාකාරකම් වල සර්වෝදය ව්‍යාපාරය නියැලුණා. යුද්ධයට කලින්, යුද්ධයේ පවතින අවස්ථාවේදී සහ යුද්ධය නිමා වුණාට පස්සේ අපි විශ්වාස කරා විවිධ ජන කොටස් ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ආධ්‍යාත්මිකව, සංස්කෘතිකව එකතු විය යුතුයි කියලා. සාම භාවනා, සාම පාගමන්, අන්තර් ආගමික සංවාද, සහයෝගීතා, ව්‍යාපෘති මේවා දිවයින පුරාම සර්වෝදය ක්‍රියාත්මක කළා. ඒ වගේම ගැටුම් පවතින අවස්ථාවලදී පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සේවා සලසන්න සර්වෝදය ඉදිරියෙන්ම සිටියා. ඒ වගේම ඒ යුද සමය අවසන් වෙලා නැවත ඒ පළාත් වලින් අවතැන් වූ ජනතාව ඔවුන්ට තමන්ගේ ගම්බිම් බලා යෑමේදී ගිහිල්ලා ඊට පස්සේ ඔවුන්ට නිවාස හදලා දීලා ඒ වගේම වෙනත් යටිතල පහසුකම් සකස් කිරීමේදී ශ්‍රමදාන සංකල්පයෙන් සර්වෝදය සියලු දෙනාම එකතු වෙලා වැඩ කරා. එතනදී විවිධ පළාත්වල තරුණ තරුණියන් විවිධ ආගම් අදහන විවිධ ජාතීන්ට අයත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ සියලුම ජන කොටස් එකතු වෙලා ඒ සහන සේවා සහ පුනරුත්ථාපන කටයුතු වලට සහභාගී වුණා. ඒ වගේම කිසියම් හෝ විපතක් වෙච්ච අවස්ථාවල එය මේ යුද ගැටුම් වලට සීමා වුණේ නැහැ. වෙනත් ස්වාභාවික විපත්වලදී පවා සුනාමිය, ඒ වගේම කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුද මේ හැම අවස්ථාවකදීම සර්වෝදය ස්වේච්ඡා සේවක සේවිකාවන්, සර්වෝදයෙන් පුහුණු වුණු තරුණ තරුණියන්, සර්වෝදය කාර්ය මණ්ඩලය පළමු ප්‍රතිචාර දක්වන්නන් හැටියට ඒ කාර්යයට සහභාගී වුණා. සූපත් කිරීමේ ක්‍රියාවලියට දායක වුණා. සාමය පිටින් ගොඩනගන්නට බෑ. සාමය ඇති වෙන්න ඕන අප තුලින්මයි, අපේ ඇතුළාන්තයෙන්. මේක සර්වෝදයේ ප්‍රධාන මූලධර්මයක් වුණා. අපි හැමදේම කරන්නේ ආධ්‍යාත්මික පදනමකින්. විශේෂයෙන්ම අපි උනුනුන්ට ගරු කරන, ඒ වගේම අපේ යුතුයකම් ඉෂ්ට කරන, අනික් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සමාජයක් ගොඩනැංවිය යුතුව තිබෙනවා. අපි තුලින්ම ඇතිවන මේ සාමය අපේ අසල්වැසියන්ට, අපේ පවුලෙන් අනික් බාහිර ජීවත් වෙන ප්‍රජාවේ ජීවත් වෙන හැම දිනාටම අපි බෙදා හදාගත යුතුයි. ඊට පස්සේ අපි ප්‍රජාව සියලුම හිංසනයන්ගෙන් තොර ප්‍රජාවක් බවට පත් කිරීමට අපි කැපවිය යුතුයි. ඒ වගේම අපි මුළු දේශයම
සාමකාමී දේශයක් කරන්නට අපි කැපවිය යුතුයි. ඒ සඳහා අවකාශයක් අද අපිට ඇති වෙලා තියෙනවා. මේ හිංසාකාරී යුද්ධය දැන් නතර වෙලා තියෙන නිසා. නමුත් මනස සුවපත් වීමේ ක්‍රියාවලිය, ඒ වගේම අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුව ගොඩනැංවීම තවම අපිට කළ යුතුව තිබෙනවා. ඒ සඳහා කැපවිය යුතුයි. අපි හැමදෙනාම සාමූහිකව ඒ සඳහා කැපවෙමු. ශ්‍රී ලංකාවෙත් ලෝකයේත් සාමය ගොඩනගන්නට අපි මේ ජාත්‍යන්තර සාම දිනේදී අදිෂ්ඨාන කරගනිමු.